සුබ දවසක් වෙන්න කියලා ඔය හැම දෙයකටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් අපි අරන් ඇවිල්ලා තියෙනවා අලුත්ම අලුත් වීඩියෝ එකක්. Star of Tarot Queen අපේ YouTube channel එකට ඔය හැම දෙනෙක්ටම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාලා පල්ලෙහා comment section එකේ මෙන්න මේක කමෙන්ට් කරන්න. ඔක්තෝබර් මාසයේ තමයි මගේ හොඳම මාසය. ඒ වගේම ඒන්ජල් නම්බර් එක ඔයා කැමතිම ඒන්ජල් නම්බර් එකත් එහා පැත්තෙන් කමෙන්ට් එකට දාන්න. ඉතින් මම පෝල් එකක් දැම්මා ඔයාලට කැමතිම මොනවද වීඩියෝ එක ඊළඟට ගේන්න ඕනි කියලා. ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බ වීඩියෝ එක තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන්නේ මොනවද? එයා රාත්‍රී කාලයේදී ඔයා ගැන හිතන්නේ මොනවද? ඔයාට ආදරේද? එයා ඔයාට කැමති කියයිද? ඒ හැම දෙයක්ම තමයි අද අපි බලන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට කලින් මතක් කරනවා අපෙන් පර්සනල් රීඩින්ග්ස් උනත් ඔයාලට ගන්න පුළුවන් දැම්ම මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ වගේම ඔයාලට ආදරය ආකර්ෂණය කරගන්න ඕන. ඒක ලව් ස්පෙල් එකක් වගේම ඔයාලා මොන හරි එක්සෑම්ස් වලට පාඩම් කරනවා නම් ඒ දේවල් වලට හොඳ විදිහේ එක්සෑම් ස්පෙල් එකකුත් හදලා දෙනවා අපි. ඉතින් දැම්ම මැසේජ් එකක් දාන්න. ඔයාලගේ හිතේ තියෙන ඕන ප්‍රශ්නයක් මාත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මම ඉන්නවා ඔයාලව අහගෙන ඉන්න. ඉතින් අද අපි අරන් ආවිලා තියෙන්නේ ඔයාගේ ක්‍රෂ් එක ඔයා ගැන හිතන්නේ මොනවද කියලා. මේක පයිල් සිලෙක්ෂන් ෆ්‍රේඩින් එකක්. ඉතින් දැන් පෙන්නනවා පයිල්ස් 3ක්. ඉතින් ඒ පයිල්ස් 3ෙන් ඔයාලා හිත වැඩිපුරම යන කැමැතිම පයිල් එක තෝරන්න. ඔයාගේ හිතේ ඉන්න ක්‍රෂ් එක ඒ කෙනාව මතක් කරගෙන ඔයාලගේ හිත වැඩිපුරම යන පයිල් එක තෝරන්න මේ පයිල්ස් 3ෙන්. Pile number 1. ඔයාලට අවිලා තියෙන cards බලුවොත් the lovers card, the moon card, 3 of cups, knight of wands, 8 of swords, 10 of pentacles, ඒ වගේම ace of cups අවිලා තියෙනවා. අන්තිමට අවිලා තියෙනවා page of pentacles. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකගේ appearance එක බලද්දි එයා ගොඩක් ලස්සන නිකන් ඇඟේ හැඩේ එහෙම ලස්සනට තියෙන ගොඩක් අහිංසක කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඒ වගේම එයාගේ කොණ්ඩේ ටිකක් දිගට තියෙන්නත් පුළුවන් කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ගොඩක් වෙලාවට තලෙලු පාට කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් එයාගේ ඇස් ගොඩක් ස්පෙෂල්. ගොඩක් වෙලාවට අර එයාගේ ඇස් දෙක දිහා බලුවොත් ඔයාගේ හිත උණු වෙනවා වගේ අර ඒ වගේ ගොඩක් ලොකු පවර් එකක් තියෙන ගොඩක් ලස්සන ඇස් දෙකක් තමයි එයාගේ ක්‍රෂ් එකට තියෙන්නේ. ඒ වගේම ඔයාගේ ක්‍රෂ් එක ගොඩක් එයා ගැන හරි ඉන්සෙකියුරිටිස් තියාගෙන ඉන්න කෙනෙක්. ඒ කියන්නේ එයා ලොකුවට වටිනාකමක් නෑ. එයාගේ අර ඒ විදිහේ දේවල් තමයි එයා හිතන්නේ. එයා ගැන ගොඩක් එයා ඩවුන් වෙලා තමයි ඉන්නේ. එයා ගැන හිතන්නේ ගොඩක් එයා වැලියබල් නැහැ කියලා. ඒ වගේම ඔයාගේ ක්‍රෂ් එක ගොඩක් අර හරි අනුකම්පා සහිත කෙනෙක්. ඒ කියන්නේ අනිත් අයගේ දුක මොන හරි කරදර දැක්කම ගොඩක් හරියට හිත උණු වෙන කෙනෙක්. ඒ වගේම ගොඩක් ආදරය කරන ලොකු හැකියාවක් තියෙන. ඒ කියන්නේ ලොකු හදවතක් තියෙන කෙනෙක්. එයා ගොඩාක් ආදරය කරන අර ඒ විදිහේ ගොඩක් හොඳ විදිහේ කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. හැබැයි සමහර වෙලාවට පොඩ්ඩක් ඉමැචුවර් ඒ කියන්නේ පොඩි මැචුවර්ඩ් වෙලා නැති ඒ වගේ ගතියක් තියෙනවා. ඒ වගේම එයාලා ගොඩක් වෙලාවට හොයන්නේ සතුටින් ඉන්න ගොඩක් මිත්‍රත්වයන්. ඒ කියන්නේ ගොඩක් විදිහේ යාළුවෝ එයාට ඉන්නව වෙන්නත් නෑ කැමති වෙන්නත් පුළුවන් ගොඩක් යාළුවෝ එක්ක ඉන්න. ඉතින් එහෙම කෙනෙක් තමයි එයාගේ ක්‍රෂ් එක. ඉතින් මේ ක්‍රෂ් එකටයි ඔයාටයි අමතර මොන හරි ඔය දෙන්නට third party මොන හරි connections තියනවාද බලුවොත් ගොඩක් වෙලාවට 3 of cups, moon card, knight of wands ඉතින් මේ කාඩ් වලින් පේනවා එයාට තාමත් තුන්වෙනි පාර්ශ්වයක බලපෑමක් තියෙනවා කියලා. කියන්නේ එයාගේ පැත්තෙන් සමහර විට එයාගේ හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්, බොයිෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. අර ඒ වගේ හිටපු කෙනෙක්ගෙන් ගොඩක් වෙලාවට මෙයාට තාමත් බලපෑමක් එනවා. සමහර විට එයා මෙයාගෙන ආපහු රිලේෂන්ෂිප් එක පටන් ගමුද අර ඒ වගේ අහනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකෙන් බලපෑමක් තියෙනවා. third party එකක බලපෑමක් තියෙනවා. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකට I love you කියයිද කියන එක බැලුවොත්. ඉතින් මේ ace of cups, page of pentacles ඉතින් මේ කාඩ් වලින් කියන්නේ ගොඩක් වෙලාවට අදහස සහ ගැඹුරු ආදරේ නිකන් මුල් අවධියක් වගේ තියෙනවා. ඒ කියන්නේ නිකන් මේ විදිහේ දෙයකට යන්න පොඩි අදහසක් එහෙම ආදරයක් ඒ වගේ දේවල් වල මුල් නිකන් අර බේසික් ලෙවල් එකේදී එහෙම පොඩි කැමැත්තක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවා ඔයාගෙන. ඒ කියන්නේ ඒක තාම බේසික් ලෙවල් එකේ තියෙන අර ගොඩක් ඒක අර ගොඩක් කල් ගිහිල්ලා ගොඩක් අර ආදරේ කියන්නම හිත දෙන තරම් අර එච්චර විදිහට ග්‍රෝ වෙලා නැහැ. තාම අර මුල් අවදියේ තියෙන්නේ. නමුත් මේ moon card එකයි 8 of swords එකයි කියන්නේ ගොඩක් වෙලාවට එයාගේ හිතේ fears තියෙනවා. ගොඩක් වෙලාවට එයාගේ අර
එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න එයා ගොඩක් ලැජ්ජ වෙනවා. අර ඒ විදිහේ පොඩ්ඩක් කර ෂයි කෙනෙක් තමයි එයාගේ ක්‍රෂ් එක. ඉතින් ගොඩක් වෙලාවට අර ඔයාට I love you කියන එක ගොඩක් අර එයා පස්ස ගහනවා මේක එහෙම කිව්වොත් ඔයා මොනවා හිතයිද ඔයා මොනවා කරයිද අර ඒ වගේ ෆියර් එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මේක කල් වෙනවා යාට තව ශක්තිය ඕනේ මේ දේ ප්‍රකාශ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එයා විවාහ කරගන්නවද කියන එක බැලුවොත් Ten of Pentacles ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ එයාගේ හිතේ ගැඹුරු තැනක ඉදිරියට තමයි මේ දේ වෙන්නේ. ගොඩක් වෙලාවට strong family life එකක් ගැන හිතේ තියෙනවා එයාගේ. හිතේ ගැඹුරු තැනක තියෙනවා මේ family life එකක් ගැන. ඉතින් එයාගේ අර dream එක තමයි ඔයත් එක්ක විවාහ වෙන එක. හැබැයි මේ moon සහ 8 of swords ඉතින් ඒකත් මේ ඇවිල්ලා තියෙන නිසා එයාලට අර තීරණ ගන්න ඕනෑකම අඩුයි. ඒ කියන්නේ මේකට අර ඩිසිෂන් එකක් ගන්න ඕනේ, ඇක්ෂන් එකක් ගන්න ඕනේ. ඉතින් ඒකට තියෙන ඕනෑකම අඩුයි කියලා තමයි කියන්නේ. අර ෆියර්ස් අනම්මන නිසා ගොඩක් වෙලාවට මේ ඩිසිෂන් එක ගන්න කල් යනවා. මේක ගොඩක් වෙලාවට සමහර විට එයාට කාලෙත් එක්කම ඔයා නෙමෙයි කියලා හිතෙන්න අර එහෙම chance එකක් තියෙන නිකන් කල් යද්දි පොඩ්ඩක් අර courage එක වැඩි වෙනවා වෙනුවට තිබ්බ ඒ අදහසක් නැති වෙගෙන යන්නත් පුළුවන්. අර එහෙම දෙපැත්තක් තියෙන මේ ෆයිල් එක සිලෙක්ට් කරපු ඔයාගේ ක්‍රෂ් එකයි අතර තියෙන කනෙක්ෂන් එක බැලුවොත්. ඉතින් ඔය දෙන්නගේ අනාගතය ගත්තොත් මේක ගොඩක් අර perfect couple එකක් කියන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට misunderstandings වැඩි. ඉතින් ඒ දේවල් ලොකු කරගෙන ඔය දෙන්න නිකන් රණ්ඩු වෙන්න එක්කෝ කෝල් මැසේජ් කරන්න නැතුව ඉන්න බ්ලොක් කරන්න ඒ වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා. ඔය දෙන්නගේ misunderstandings තියෙන නිසා. ඉතින් ඔය දෙන්න එකට ඉන්න පුළුවන් හොඳ වාතාවරණයක් තියෙනවා. අර trust එක තව වැඩි කරගන්න ඕනේ. patience හදාගන්න ඕනේ. අභ්‍යන්තර බාධකත් මග හරින්න ඕනේ. ඒ කියන්නේ fears වගේ තියෙනවා නම් ඒ දේවලුත් නැති වෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් මග හරවගෙන එයා ඔයාට ආස්ක් අවුට් කරත් ඔයාගේ කැමැත්ත අහන්න ගියොත් ගොඩක් වෙලාවට මේක හොඳ මැරේජ් ලයිෆ් එකක් තියෙන හොඳ පොටෙන්ෂල් එකක් තියෙන රිලේෂන්ෂිප් එකක්. එයා ඔයාව කන්ටැක්ට් කරගන්නවද කියන එක බැලුවොත් Knight of Wands කියනම කන්ටැක්ට් කරගන්න යාලා කැමතියි කියලා. හැබැයි නිකන් අර වෙලාවකට ඔයාට නිකන් කියන්න මගේ හිතන හැබැයි ගොඩක් වෙලාවට ඒක අර එයාම වළක්ව ගන්න එයාගේ ෆියර්ස් අර කලින් වෙලා තිබ්බ කාඩ්ස් උත් එක්ක ගොඩක් වෙලාවට අර එයා එක වෙලාවකට ඔයාට හොඳින් කතා කරනවා වෙන්න පුළුවන්. එක වෙලාවකට අර ඔයා කවුද කියලා දන්නෙත් නෑ වගේ අර ඒ විදිහේ වයිබ් එකක් දෙනවා වෙන්න පුළුවන්. මික්ස් සිග්නල් දෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අර ඔයා නිකන් මැසේජ් එකක් දාන්න හිතුණත් එයා දාන්නේ නැහැ. අර එයාට කැමතියි. එයා කැමතියි ඔයාට මැසේජ් එකක් දාන්න. ඒ වුණාට එයා ඒ දේවල් කරන්න ගොඩක් කල් ගන්නවා. ගොඩක් මැසේජ් එකක් ටයිප් කරලත් ඩිලීට් කරනවා. අර ඒ වගේ අර එයාට එක තීරණයක් නැහැ මේක ගැන. ඒ වගේම එයාට මැසේජ් එකක් දානවා නම් ගොඩක් වෙලාවට අර රෑ 10 පාන්දර 2 විතර කාලය ඇතුළත ලොකු හැකියාවක් තියෙනවා එයාව කන්ටැක්ට් කරගන්න. මේ ෆියර්ස් නැති වෙලා ඒ දේවල් පස්සේ කළා එයා මැසේජ් කරන්න ඉඩක් තියෙනවා නැත්තේ නැහැ. ඉතින් ආගේ ක්‍රෂ් එකගේ late night thoughts බැලුවොත් ඉතින් ඔයත් එක්ක නිකන් එයා ෆොටෝ එකක් ගන්න විදිහ වගේ එයා අර නිකන් ඩ්‍රීම් කරනවා. ඔයත් එක්ක කොහොමද ෆොටෝ එකක් ගන්නෙ? අර ඒ වගේ දේවල් එයා ඩ්‍රීම් කරනවා. ඒ කියන්නේ එහෙම දෙයකට එයා ගොඩක් කැමති කියලා තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඔයත් එක්ක ගොඩක් වෙලාවට අර හුරතල් වෙන හැටි කඩල් කරනවා කියන්නේ අන්න ඒ විදිහේ දේවල් එයා නිකන් සිහින දකිනවා. ඒ වගේම මාත් එක්ක සතුටින් ඉන්න හැටි එයා සිහින දකිනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එකම වෙලාවට ගොඩක් වෙලාවට අර ඔයාට මාව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න පුළුවන්ද වගේ දේවල්. ඒ කියන්නේ එයාට ඔයාගෙන් අහන්න ඕනකමක් තියෙනවා. කියනවා ඔයාට මාව සම්පූර්ණයෙන් විශ්වාසද කියලා අර ට්‍රස්ට් එක පැත්තෙනුත් එයාට පොඩ්ඩක් ට්‍රස්ට් එකේ ඔයා එයාව ට්‍රස්ට් කරන්නේ නැහැ කියලා එයා හිතනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි රාත්‍රී කාලයේදී ඔය ක්‍රෂ් එක ඔයා ගැන හිතන්නේ. ඉතින් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපුවා ඔයාට දෙන්න තියෙන රීඩින් එක තමයි ඔයාට පර්සනල් රීඩින් එකක් ගන්න ඕන නම් එයාට කැමති වෙන්නේ කවද්ද වගේ දේවල් බලා ගන්න ඕන නම් දැන්ම මේ නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට පර්සනල් රීඩින් එක ඉක්මනටම කරලා දෙන්න. ඉතින් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා ඔයා සිලෙක්ට් කරපු ෆයිල් එකත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආදර ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා. ෆයිල් නම්බර් 2. ඉතින් මේක සිලෙක්ට් කරපුව ඔයාට අවිලා තියෙන කාඩ්ස් බලුවොත් 2 of cups, the sun card, ඒ වගේම the empress card එකත් අවිලා තියෙනවා. 4 of wands, knight of cups, 6 of pentacles අවිලා තියෙනවා. ඒ වගේම ace of pentacles, 10 of cups අවිලා තියෙනවා අන්තිමට. ඉතින් ඔයාගේ ක්‍රෂ් එක ගැන බැලුවොත්
ඔයා දෙවෙනි ෆයිල් එක select කරගත්තා. ඔයාට කියන්න තියෙන්නේ මේක ගොඩක් pure positive energy එකක් කියලා තමයි තියෙන්නේ. ඔයාගේ crush එක ඔයාගේ crush එකගේ vibes බලද්දි ගොඩක් වෙලාවට match වෙනවා. ඒ දෙන්න ගොඩක් matching couple එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ crush එකගේ appearance එක බලද්දි ගොඩක් attractive කෙනෙක්. ඒ කියන්නේ එයාට ගොඩක් අයව ක්‍රෂ් වෙලා තියෙන්නේ. කියන්නේ ඔයාට වගේම තව ගොඩ දෙනෙක්ට එයා ගැන කැමැත්තක් ඇති වෙලා තියෙන. ගොඩක් අර ඩිමාන්ඩ් එකක් තියෙන කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඒ වගේම නිකන් ඩාර්ක් ස්කින් එකක් තියෙන්නත් පුළුවන්. නිකන් ගෝල්ඩන් ස්කින් ටෝන් එකක් වගේ ඒ වගේ එකක් තියෙන්නත් පුළුවන්. ගොඩක් ක්ලාසි විදිහේ කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඉතින් සිරුරේ හැඩය සහ රූපය ගත්තොත් ගොඩක් වෙලාවට හරි ෂේප් බොඩි එකක් තියෙන, හරි කඩවසම් සහ ගොඩක් ප්‍රියමනාප ලුක් එකක් තියෙන ගොඩක් අලංකාර කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඉතින් ඔයාගේ ක්‍රෂ් එකේ ක්වොලිටිස් බලුවොත් ගොඩක් වෙලාවට එයාට ගොඩක් එයත් එක්ක ඉද්දි ගොඩක් ඕනම කෙනෙක්ට ගොඩක් සේෆ්ටි එකක් දැනෙනවා. එයාට ගොඩක් වෙන අයව ටේක් කෙයාර් කරන්න පුළුවන්, සේෆ් කරන්න පුළුවන්. ගොඩක් අර එයත් එක්ක ඉද්දි සේෆ්ටි එකක් දැනෙන තරම් එයා මේ දේවල් ගැන හොයලා බලලා ගොඩක් ඒ විදිහේ ක්වොලිටිස් තියෙන කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඒ වගේ ඉමෝෂනලි මැචුවර්ඩ් කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඒ කියන්නේ අර මයින්ඩ් ගේම්ස් ප්ලේ කරන්නේ නැති ගොඩක් හොඳ දැනුමක් තියෙන අර ඒ විදිහේ කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඒ වගේම එයා නිකන් අර රෙස්පෙක්ටබල් විදිහට ඉන්න කෙනෙක්. ගොඩක් අර හොඳ එක දේවල් කරන්නේ නැති ගොඩක් හොඳ ක්වොලිටිස් තියෙන කෙනෙක් තමයි ඔයාගේ ක්‍රෂ් එක. ඉතින් ඔය දෙන්නගේ අතරට මොන හරි තර්ඩ් පාර්ටි කනෙක්ෂන් එකක් තියෙනවද කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට almost නැහැ කියලා තමයි කියන්න පුළුවන්. ඉතින් 2 of cups සහ 10 of cups කියන්නේ මේක ගොඩක් pure 1-to-1 connection එකක් කියලා. ඉතින් ඔය දෙන්න අතරට ගොඩක් වෙලාවට third party එකට එන්න තියෙන ඉඩකඩ අඩුයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එයාට I love you කියනවද නැද්ද කියන එක බැලුවොත් මේක ගොඩක් strong message එකක්. ඉතින් 4 of wands ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ace of pentacles ඇවිත් තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ මේක වඩාත් දීර්ඝ සම්බන්ධයකට යන්න, ආරම්භයකට යන්න ගන්න තීරණයක්. ඉතින් මේක ගොඩක් එයා හිතලා බලලා ගන්න. මොකද එයා ආවට ගියාට තීරණ ගන්නෙ නැහැ. ඒ කියන්නේ යාර නිකන් ප්ලේ බෝයි කෙනෙක්, ප්ලේ ගර්ල් කෙනෙක් වගේ අර තීරණ ගන්නෙ නැහැ. අර ගොඩක් හිතලා බලලා ඔයත් එක්ක දීර්ඝ කාලින සම්බන්ධයකට යනවා නම් විතරයි ගොඩක් වෙලාවට ඔයත් එක්ක ආදරේ ප්‍රකාශ කරගන්න. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට මෙයා කෙටි කාලයක් ඇතුළත ඔයාට ආදරේ කියයි කියලත් මේ කාර්ඩ්ස් වලින් කියනවා. ඉතින් ඔවුන් ඔබව විවාහ කරගන්නවාද කියන එක බැලුවොත් මේ 4 of wands, 10 of cups, the empress card එකේ combination එක ගොඩක් strong. ඉතින් මේකෙන් කියනවා මේ ක්‍රෂ් එකගේ ඩ්‍රීම් එක තමයි ඔයාව විවාහ කරලා ෆැමිලි එකක් බිල්ඩ් අප් කරන එක. ඉතින් ගොඩක් වෙලාවට මේ රීඩින් එක අදාළ වෙන්නේ කන්ටැක්ට් එකක් තියෙන ක්‍රෂ් එකකට තමයි. ඉතින් එයාලා නිකන් ඔයා ගැන අර වෙඩින් ඩේ එකවත් එක්ක කොහොමද ඉන්නේ, සතුටින් ජීවත් වෙන්නේ කොහොමද, අර ඒ දේවල් ගැන ගොඩක් සිහින දකින්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ කාර්ඩ්ස් තුනෙන්ම කියන්නේ ගොඩක් වෙලාවට මැරේජ් එනර්ජි එක ගොඩක් පවර්ෆුල් කියලා. ඉතින් ඔය දෙන්නගේ අනාගතය බලද්දි කියන්න තියෙන්නේ full of happiness, stability, marriage, kids කියලා. ඉතින් sun and 10 of cups කියන්නේ ගොඩක් වෙලාවට family dream එක fulfill වෙනවා කියලා. ඉතින් ඔය දෙන්නගේ family එකක් වෙන්න තියෙන ආසාව ගොඩක් වෙලාවට සාර්ථක success වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම එයාගේ late night thoughts බැලුවොත් ඔයා ගැන ගොඩක් යාර ඔය දෙන්න හම්බෙච්ච මුල් දවස වගේ තාමත් හිත ගොඩක් සතුටු වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ඔයා කසාද බඳින එක ගැන එයා ගොඩක් අර වෙඩින් ඩේ එක දවසේ අර ඒ විදිහේ දේවල් එයා ඉමැජින් කරනවා. ගොඩක් වෙලාවට රාත්‍රී කාලේදී ඒ දේවල් ගැන හිතනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. එයා ඔයාව කන්ටැක්ට් කරගන්නවද කියන එක බැලුවොත් ඔව් ඩෙෆිනිට්ලි කන්ටැක්ට් කරගන්න. ඉතින් 6 of pentacles කියන්නේ give and take balance කියලා. ඒ කියන්නේ ඔවුන්ට ඔබ සමග කමියුනිකේෂන් එක ස්ට්‍රෝන් කරන්න ගොඩක් ප්ලෑන්ස් තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ලේට් නයිට් එකේ එයා ඔයාට මැසේජ් එකක් දාන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට අර උදේවරුව වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට රාත්‍රී කාලේ 10 12 විතර අතර, එහෙම නැත්නම් උදේවරුවේ 6 8 විතර අතර ගොඩක් good morning message එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාත්‍රී කාලේදී ටිකක් romantic message එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් දාන්න ඉඩ තියෙනවා. ඔයාට message එකක් දාලා connect වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔය crush එකේ late night thoughts තව බැලුවොත් ගොඩක් වෙලාවට ඔය දෙන්න රිලේෂන්ෂිප් එකක් පටන් අරගෙන
ඔය දෙන්න නිකන් අත්අල්ලගෙන ඇවිදින එහෙම දවසක් එනකන් එයා මග බලන් ඉන්නවා. ඒ දේවල් හිතනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම එයාගේ ෆැමිලි එකේ ඔයා කොටසක් වෙන දවස ගැන හිත ඉන්නවා කියලාත් කියනවා. ඒ වගේම එයා ඔයාට මොන හරි උදව්වක් කරන මොන හරි දෙයකට සපෝට් කරන එහෙම දෙයක් ගැන රාත්‍රී කාලයේදී හිතනවා කියලා තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම ඊට හැරුණකොට ඔයාගේ social media profiles එහෙම නැත්නම් ඔයාගේ photos එයා zoom කර බලනවා ඉන්න පුළුවන්. අර ඒ වගේ දේවල් ගැනත් එයා හිතනවා රාත්‍රී කාලයේදී කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මේක තමයි file number 2 select කරපුවා ඔයාට දෙන්න තියෙන rating එක. ඉතින් ඔයාට මතක් කරනවා ඔයා select කරපු file එකත් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ like එකක් දාලා මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාට personal reading එකක් ගන්න ඕන නම් මේ දැන් මම මගේ WhatsApp number එකට message එකක් දාන්න. මම ඉන්නවා ඔයාලට service එක දෙන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා. file number 3 select කරපුවා ඔයාට ඇවිල්ලා තියෙන cards 3 of swords, the devil card, 7 of swords, 5 of cups, ඒ වගේම 9 of wands, the tower card එකත් ඇවිල්ලා තියෙනවා, 8 of cups, death card එකත් අන්තිමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාගේ crush එකේ appearance එක බලද්දී එයා ටිකක් attractive කෙනෙක්. ඒ වගේම ගොඩක් curl කොණ්ඩයක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම නිකන් කරාඹුවක් දාලා ඉන්න පුළුවන් මේල් කෙනෙක් නම් ගොඩක් වෙලාවට පිරිමි කෙනෙක් නම් එයා කරාඹුවක් වගේ දාලා ටැටූ එකක් වගේ ගහලා ඉන්න පුළුවන්. ගර්ල් කෙනෙක් වුණත් එයා නිකන් ටැටූ එකක් ගහලා වගේ ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. සහ එයාට ටිකක් අර ස්ටයිල් කරන්න ඒ දේවල් අර කරන්න ආස වෙන්නත් පුළුවන්. තාම කරලා නැතුව වෙන්නත් පුළුවන්. අර ඒ විදිහේ කෙනෙක් තමයි ආගේ ක්‍රෂ් එක. ඒ වගේම ටිකක් අර ගොඩක් සෙක්සි කියලා කියන්න පුළුවන් නම් අපි අර ඒ විදිහේ කෙනෙක් තමයි ආගේ ක්‍රෂ් එක. ඒ වගේම එයා ගොඩක් confidence කෙනෙක්. ඉතින් ඒ වගේම එයාට අර childhood traumas ඒ විදිහේ දේවලුත් තියෙන්න පුළුවන්. ඒ වගේම එයාට ටිකක් අර එක විදිහේ හිතන විදිහේ කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ එයා අර හරි ඩිසිෂන් එකක් ගන්න කෙනෙක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඩිසිෂන්ස් වෙනස් කරන ඉක්මන් තීරණ ගන්න අර ඒ විදිහේ කෙනෙක්. ඒ වගේම ඉමැචුවර් කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම එයාට පොඩ්ඩක් selfish විදිහට හිතන පතන දේවල් කරන දේකුත් පෙන්නනවා. සමහර වෙලාවට එයා නිකන් manipulation වගේ කරන්නත් පුළුවන්. වෙනත් අයව ඔයා වෙන්නත් පුළුවන්. ඉතින් ඔය දෙන්නගේ අතර third parties තියනවාද කියන එක බැලුවොත් 3 of swords තියෙනවා, the devil card තියෙනවා, 7 of swords තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ third party එක සම්බන්ධයක් මේකේ තියෙනවා කියලා. ගොඩක් වෙලාවට අර එයාට එක්ක දැනටමත් කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් එයා කසාද බැඳලා වගේ එහෙම දෙයක් වෙන්නත් පුළුවන් ආගේ crush එක. ඉතින් සමහර වෙලාවට අර එයාට හිතෙනවා ඒ කියන්නේ ඔයත් එක්ක නිකන් ෆ්ලර්ට් කරන්න වගේ සමහර විට එයා ෆ්ලර්ට් කරනවා වෙන්නත් පුළුවන්. එයා නිකන් අර ගෑස් ලයිටින් වගේ නිකන් ඔයාව ආදරෙන් වටන්න එයා එක එක දේවල් කරනවා. හැබැයි එයාගේ හිතේ එහෙම ආදරයක් කියලා දෙයක් නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. අර එයාට පොඩ්ඩක් loyalty issue තියෙන කෙනෙක් කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එහෙම තියෙද්දි ඔයාගේ crush එකකින් ගොඩක් අවංක ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එයාට I love you කියනවාද කියන එක බැලුවොත් එයාට නිකන් I love you කියන්න පුළුවන්. හැබැයි ඒක අර ගොඩක් genuine, pure අර පිවිතුරු ඇත්ත ආදරයක් නෙමෙයි කියලා තමයි කියන්නේ. ගොඩක් වෙලාවට අර 5 of cups එකකින් 7 of swords එකකින් කියන සමහර වෙලාවට ඒ වචන කියනවා ඔයාව එයාට ලං කරගන්න කියලා තමයි කියන්නේ. අර ඔයාගේ attention එක ගන්න ඒ දේවල් වලට තමයි එයා ඔයාට එහෙම කියන්නේ. ඒ හැර අර ඇත්තටම ආදරයක් එයාගේ හිතේ නැහැ කියලා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් එයාට ගොඩක් වෙලාවට ඔයාව විවාහ කරගන්නවද නැද්ද කියන එක බැලුවොත් එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. ඉතින් අර tower card එක death card එකයි කියන මේ crush එක සමග විවාහ වෙන එක ගොඩක් වෙන්නේ නැති දෙයක්. ගොඩක් unstable දෙයක් කියලා තමයි කියන්නේ. already එයාට දැනටමත් ඒ කියන්නේ කසාද බඳින්න කෙනෙක් ඉන්නා වෙන්නත් පුළුවන්. ඔයා දැනුවත්ව හරි නොදැනුවත්ව හරි. ඉතින් එයා ඔයාව contact කරගනීද ඔයාගේ අනාගතේ තියෙන්නේ කොහොමද කියන එක බැලුවොත් ඔය දෙන්නගේ ඔයාට එයාගේ අනාගතේ ගොඩක් unstable කියලා තමයි කියන්නේ. කියන්නේ හරි එක විදිහකට නැහැ. ඒක ගොඩක් වෙලාවට ඔයා හිතන විදිහට හොඳ විදිහට ඒක සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. Tower card එකෙනුයි 8 of cups එකෙනුයි කියන්නේ. ඉතින් මේකෙන් ගොඩක් වෙලාවට separation, distance ඔය දෙන ගොඩක් දුරස් වෙන්න පුළුවන්. අර ඒ විදිහේ දේවල් තමයි මේ කනෙක්ෂන් එක ඇතුලේ තියෙන. ඉතින් ඔයාට ගොඩක් මේකෙන් හර්ට් වෙයි. ඉතින් ගොඩක් වෙලාවට මේකෙන් මෝන් වෙන්න කියලා තමයි ඔයාට කියන්න තියෙන මේ වැටලා තියෙන කාර්ස් උත් එක්ක. ඉතින් එයාව කන්ටැක්ට් කරගන්නේද කියන එක බැලුවොත් දැන් එයා ඔයා බ්ලොක් කරලා ඉන්නා වුණත් ගොඩක් වෙලාවට එයා අන්බ්ලොක් කරලාව කන්ටැක්ට් කරගන්න ඉඩ තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒත් අර එයාට නිකන් තනිකමක් පාළුවක් වගේ දැවුනහම අර එයාට ෆ්‍රී වෙලාවේ අර
ඒ විදිහට අර එයාගේ ටයිම් පාස් කරගන්න එහෙම දෙයකට ඔයාව කන්ටැක්ට් කරගන්නවා මිසක් ඇත්තටම ඔයාගෙන කැමැත්තක් ආදරයක් ඇති වෙලා නෙමෙයි ඔයාව කන්ටැක්ට් කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට ඩෙවිල් කාඩ් එකේ නයිට් ඔෆ් වෑන්ස් එකේ කියනවා ගොඩක් වෙලාවට මිඩ්නයිට් එකේදී. ඒ කියන්නේ 12 පාන්දර 3ත් අතර ගොඩක් රැන්ඩම්ලි කෝල්ස් මැසේජස් අන්බ්ලොක් කරලා වඩ මැසේජ් එකක් දාන්න එහෙම ඉඩ තියෙනවා. ගොඩක් අර ලේට් නයිට් එකේ යා ගොඩක් ලෝලිනස් ෆීලින් එකේ ඉද්දි තමයි යා මැසේජ් කරන්නේ. ඉතින් හැබැයි පහුවදා ගොඩක් වෙලාවට යා ඩිසපියර් වෙන්නත් හදනවා. ඒ කියන්නේ ඔයාට එහෙම මැසේජ් කරාට පහුවදා ඔයා දන්නේවත් නැහැ කියලා මැසේජ් නොකර ඉන්න ආපහු බ්ලොක් කරන්න. ඒ වගේ එනර්ජිස් තියෙනවා මේ ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාගේ ක්‍රෂ් එකගේ ලයිෆ් එක බැලුවොත්. ඉතින් එයාගේ ලේට් නයිට් thoughts බැලුවොත් ඔයා ගැන තියෙන. එයා රාත්‍රී කාලේදී ඔයා ගැන හිතන්නේ මොනවද කියන එක බැලුවොත් ගොඩක් වෙලාවට එයා ඔයාට ඇත්තටම කැමතිද නැත්නම් අර එහෙම අර disappointment guilty feeling අර එයා ආදරේ නැතුවත් ඔයාව ආදරෙන් වට ගන්න try කරන අර එහෙම දේවල් එයාට මතක් වෙලා පොඩි guilty feeling එකක් එනවා. හැබැයි එයා ඒ දේවල් කරන එක නවත්තන්නේ නැහැ. අර රාත්‍රී කාලේදී ටිකක් හිතෙනවා මම මේ කරන දේ වැරදි නේද එහෙම කියලා. ඒත් එයා දේවල් නවත්තන්න ඇක්ෂන් එකක් නම් ගන්නෙ නැහැ කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම එයා හිතනවා ඔයා එයාට ගොඩක් ආදරේ. ඒ නිසා ඔයාගෙන් අර එනර්ජි එක ගන්න එයාට අවශ්‍ය දේවල් කරගන්න අර ඒ දේවල් කරගන්න ඔයාව මිස්යූස් කරන්න පුළුවන් කියලාත් එයාගේ හිතේ තියෙනවා. ඒ වගේම එයා ගොඩක් අර එයාගේ thoughts ගොඩක් අර selfish කියලා තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට ඇවිල්ලා තියෙන රීඩින් එක තමයි මේක. ඔයාලට පර්සනල් රීඩින් එකක් කරගන්න ඕන. දැන්ම මේ අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි ඕන වෙලාවක ඉන්න ඔයාලගේ ප්‍රශ්න ගැටලු කතා කරන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න පර්සනල් රීඩින් එකක් ගන්න ඕන මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අදට රීඩින් එක ඉවරයි. අපි ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා.